දවසක් වේවා. නර්සරි යන වයසක ඉන්න බබ්බාලා ඉන්න අම්මලා නම් දන්නවා ගෙදර අහක දාන්න කිසිම දෙයක් විසි කරන්න හරි බයයි. මොකද කිව්වොත් කොයි වෙලාවෙ කොයි දවසේ නර්සරි එකට ඒ වගේ දේවල් අරන් එන්න කියයිද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ වුණාට ඊට වඩා අඩු වයසක බබ්බාලා ඉන්න අම්මලාට උනත් මේ අහක දාන දේවල් වලින් ගොඩාක් ලස්සන නිර්මාණ කරන්න පුළුවන්. ලස්සන ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. ඉතින් අද අරගෙන ආවේ අන්න ඒ වගේ ගෙදර දොරේ අපි අහක දාන විතර කටු එතකොට දොඩල්ලෙලි ඔය වගේ අහක දාන විසි කරන දේවල් ටිකක් අරගෙන කරන්න පුළුවන් ලස්සන ඇක්ටිවිටීස් ටිකක් අරගෙන. එහෙනම් අපි වැඩි කතා නැතුව යමුකෝ ඇක්ටිවිටීස් ටික බලලම ඉන්න. මේකට මං ගත්ත පේපර් ප්ලේට් එකක් කාඩ්බෝඩ් එකක් හරි අරගෙන ඩක් කෙනෙක් ඇඳලා හරි අලවලා හරි ඒකයට මං ඩබල් ගම් ටේප් තමයි ඔය අලවලා තියෙන්නේ. ඉතින් විතර කණු ටිකක් චූටි කඩලා බබාට ඒක උඩ අලවන්න දෙනවා. මේ ඉන්නේ අපේ ඩක්. මේකෙදිත් කාඩ්බෝඩ් එකක් අරගෙන කුකුලෙක් වැඳලා බබාට මම පිහාටු ටික කාලෙකින් ඉඳලා එකතු කරලා තිබ්බා. මේකට ලස්සනයි චූටි පිහාටු තිබ්බා. හැබැයි ඉතින් ලොකු පිහාටු තිබ්බේ මට හම්බ වුණේ. ඒ නිසා මම ඒව කපලා උඩ කොටස තමයි ගත්තේ. ඉතින් ඒකෙදිත් අර වගේම ඩබල් ගම් ටේප් ගහලා මේ වගේ අර කුකුල උඩ ඒව අලවන්න දෙනවා බබාට. මට තව චූටි කාරණාවක් මෙතන මතක් කරන්න ඕනේ. දැන් මම මේ ඇක්ටිවිටීස් කරන්නේ මගේ බබාට අවුරුදු 2යි මාස 2ක් වෙනවා. මං හිතනවා අවුරුද්දයි මාස 10ක වගේ ඉඳලා පැට්ටොත් එක්ක මේ වගේ ඇක්ටිවිටීස් try කරන්න පුළුවන් ඔයාලට. ඉතින් ඒ වගේම තමයි දැන් මේ මම වීඩියෝ එකේ ඉන්ක්ලූඩ් කරලා තියෙන ඇක්ටිවිටි සම්පූර්ණයෙන්ම ඉවර කරපු ඒවා. ඒ කියන්නේ ලස්සනටම නීට් වල කරපු ඒවා. හැබැයි මේව ඔක්කොම ඇත්තට මේ බබා කරපුවා නෙවෙයි. සමහර වෙලාවට එයා කෑල්ල දෙකයි අලවන්නේ ඔන්න නැගිටලා යනවා. ආයි තව චුට්ටකින් ඇවිල්ලා තමයි තව ආයි කෑල්ල දෙකක් අලවන්නේ. ඒ වගේ. හැබැයි ඒක දැන් සමහර අම්මලා ඉතින් කම්පෙයාර් කරනවානේ මෙච්චර හොඳට මේ බබා කරලාද අවුරුදු 2 කියලා. ඇත්තටම එහෙම නෑ. ඉතින් ඒගොල්ලොත් පොඩ්ඩයි හරියට කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ හැබැයි ඒ වුණත් ඒක ගැන එච්චර හිතන්න එපා. අපි මේ ඇක්ටිවිටීස් හරහා බබාට අපි මේ දේවල් කියලා දෙන එකනේ කරන්නේ. මූලික අඩිතාලමනේ දාන්නේ. ඉතින් එතකොට එයා කෑල්ලක් දෙකක් ඇලෙව්වත් හොඳට ප්‍රමාණවත් ඒක අගය කරන්නේ. අප්පුඩි ගහන්න වාව් කියලා. ඉතින් ඒ වගේ එතකොට තමයි ඒගොල්ලෝ තව ආස වෙන්නේ. ඉතින් මේකෙදි අපි කරන්නේ ඒගොල්ලන්ව එක තැනක චූටි වෙලාවක් රඳව ගන්න එක. මේ වගේ දේවල්ට ආස කරන එක. චූටි සියුම් වැඩ කරන්න, ඉරන්න, කඩන්න ඔය වගේ දේවල් හුරු කරන එකනේ. ඉතින් ඒ නිසා අර ලස්සනට කම්ප්ලීට් විදිහ ඇක්ටිවිටි එකක් ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න යන්න එපා. ඇත්තටම මේකෙත් අවසාන ටික කරේ මම. මොකද මම කරේ එතකොට එයාට ආස හිතෙනවනේ දැන් මේ වගේ තමයි මේක වෙන්න ඕනි කියන එක හරියගේ ඔළුවට අයිඩියා එකක් යනවනේ. ඒ නිසා දෙන්න මම්මි තාත්ති හරිත් බබත් එක්ක එකතු වෙලා හැමෝම එකතු වෙලා මේ වගේ චූටි දේවල් කරන්න. එතකොට ෆැමිලි ටයිම් එකක් අපිට ස්පෙන්ඩ් කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ අතරම බබාට මේ වගේ පොඩි ඇක්ටිවිටීස් හරහා බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකටත් ලොකු උදව්වක් වෙනවා. ඉතින් එහෙනම් අපි යන්ක වීඩියෝ එකට ඕවල් ෂේප් එකට මේ වගේ කාඩ්බෝඩ් එකක් කපාගෙන ඒකෙත් මම ඩබල් ගම් ටේප් තමයි ගැහුවේ. මම මේ හැම එකකම ඩබල් ගම් ටේප් ගහන්නේ මොකද මගේ පපාට ගම් ගාලා අර ටික වෙලාවක් යනකොට ඒක වේලෙනවනේ. ඉතින් ඒ නිසා එයාට ඊට වඩා ලේසි ඩබල් ගම් ටේප් ගහන එක. ඊට පස්සේ මම මේ වගේ කොටන් බෝල්ස් ටිකක් අර ඩබල් ගම් ටේප් එක උඩ පපාට අලවන්න දුන්නා. ඒකම මතක් කරන්න ඕනේ දැන් මේවා කරනකොට මේ වගේ තියෙන ෆීල්ස් ගැනත් අපිට බබාට කියලා දෙන්න පුළුවන්. දැන් පුළුන් වල සොෆ්ට් බව, එතකොට අපි කලින් පාවිච්චි කරපු බිත්තර කටු ඒවා ටිකක් රෆ්, අන්න ඒ වගේ දේවලුත් කියලා දෙන්න. ඔන්න අපි කතා කර හදාගත්ත ෂේප්. ඊළඟට මට ඉත්තෑවෙක්ගේ රූපයක් තමයි අඳින්න ඕනේ. හැබැයි ඒක එච්චර සාර්ථක නැහැ. මේ ක්ලේ තියෙන්නේ. අර ඉත්තෑව උඩ මේ වගේ අපි ක්ලේ චුට්ටක් අලව ගන්නවා ටිකක් ගන්න කමට හිටින විදිහට. ඊට පස්සේ මේ වගේ කොටන් බඩ්ස් ටිකක් අරගෙන ඒකේ පුළුන් තියෙන දෙපැත්ත කොටස අපි කපා ගන්නවා. මේ ඉත්තෑව උඩ මේක අලවන්න දෙනවා. මේකට අපිට අර කුරු තියෙන ස්පැස්ටා එහෙම නැත්නම් ස්පැගේටි එහෙම නැත්නම් නූඩල්ස් නැත්නම් කෝටු කෑලි ඔය වගේ ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. බීම බට ඕන දෙයක්. මේක නම් මට ඇඟිලි ගහන්න දෙයක් තිබෙන්නේ නැහැ. බබා ඒක ආසාවෙන් සම්පූර්ණයෙන්ම ඉවර කරා. ඊළඟට ආයෙත් ඉතින් කාඩ්බෝඩ් එකක්ම අරගෙන මේ වගේ දොඩම් ගෙඩියක් තමයි යන්නේ. ඒකෙත් මං ඇලෙවේ ඩබල් ගම් ටේප්මයි. ඊට පස්සේ දොඩම් ගෙඩියේ පොතු ටිකක් පොඩියට කඩලා දුන්නා මම. ඒක එයා ඔය විදිහට ඇලෙව්වා. මේ දොඩම් ගෙඩිය එයා මෙච්චරයි ඇලෙව්වේ. ඊට පස්සේ මේ ටික මම තමයි කම්ප්ලීට් කරේ. මං අර කලින් කිව්වේ. මේකෙදි මං වැටලා තිබ්බ කූඩුවක කෙඳි ටිකක් තමයි පාවිච්චි කරේ. නැත්නම් පොල් කෙඳි, කොස්සක කෙඳි වුණත් අපිට ගන්න පුළුවන්. ඊළඟට ඒවත් මේ කාඩ්බෝඩ් එකේ මෙහෙම අලවලා ඔන්න අපි කුරුළු කූඩුවක් හැදුවා.
ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක හරහා ඔයගොල්ලන්ටත් මේ අහක දාන දේවල් වලින් කරන්න පුළුවන් ඇක්ටිවිටීස් ගැන හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා. තව අයිඩියාස් ගොඩක් එයි. ඉතින් මේ වගේ වැඩ පටන් ගන්නකොට. ඉතින් ඒ අතරම ආදරෙන් මතක් කරනවා අපේ Smart Baby YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන වීඩියෝස් දානවා. දාපු ගමන් දැනගන්න නම් bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම අපේ Smart Baby Facebook group එක තියෙනවා. ඔයගලන්ට group එකට join වෙලා ඔයගලන්ගේ බබාලත් එක්ක මේ වගේ කරන ඇක්ටිවිටීස් පෝස්ට් විදියට group එකට දාන්නත් පුළුවන්. ඉතින් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.